ගයිස් මේ දවස්වල ගොඩක් අයට ප්‍රශ්නයක් නේද Facebook එක මොනිටයිසේෂන් ගැන. ඉතින් අද මේ වීඩියෝ එකෙන් කවුරුත් කරලා නැති දෙයක් තමයි මම කතා කරන්න යන්නේ. ඒ කියන්නේ අද මම කතා කරන්න යන්නේ Facebook මොනිටයිසේෂන් හම්බෙලා අපි දාන වීඩියෝ වලට, රීල්ස් වලට, ෆොටෝස් වලට views 1000කට views ලක්ෂයකට කීයක් ගෙවනවද කියලා තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. එහෙනම් ඉතින් වීඩියෝත් එක්ක දිගටම ඉන්න අපි ස්ක්‍රීන් වීඩියෝ එකකින් මේ ගැන කතා කරමු. මගේ තියෙන page එකකින් අරගෙන තමයි ඔයගොල්ලෝ මේ ගැන කියලා දෙන්නේ. එහෙනම් වීඩියෝ එක දිගටම බලන්න. මගේ Facebook එකේ dashboard එකේ profile එකේ ඉන්නේ. එහෙනම් අපි dashboard වලට යමු. dashboard වලට ගියාට පස්සේ තියෙනවා මට දින 28ක් තුළ 1 million views වල මට ගෙවලා තියෙන්නේ $8.78ක් වගේ පොඩි ප්‍රමාණයක්. ඉතින් අපි යමුකෝ මොනිටයිසේෂන් කියන තැනට. ඒ තැනට ගියාම අපිට රීල් වලට ගෙවලා තියෙනවා $8.19. ෆොටෝස් වලට 0.53ක් වගේ ගෙවලා තියෙනවා. ටෙස්ට් වලට 0.03ක් වගේ ගෙවලා තියෙනවා. ස්ටෝරි වලට 0.03ක් වගේ. මගේ එක්ස්ට්‍රා බෝනස් එක තාම මම අරන් නැහැ. මට එක්ස්ට්‍රා බෝනස් එකක් ඇවිල්ලා තියෙනවා. මම දාන වීඩියෝ වලින් වීඩියෝ දෙකක් 50,000ක වගේ පොපුලර් රිච් වුණොත් මට ඒ කියන්නේ ලක්ෂයක් තමයි මේ දෙකේ ඉන්නේ. රිච් වුණ මට $20ක බෝනස් එකක් හම්බ වෙනවා කියලා තියෙනවා. ඉතින් ඒ වැඩක් නැහැ. අපි යමු අපි බලමු රීල්ස්, ෆොටෝ, ටෙස්ට්, ස්ටෝරි වලට දැන් qualify views 1000කට කීයක් ගෙවනවද බලන්න. ඉතින් අපි you earning rates මේකේ ඒ කියන්නේ you earning rate කියන තැනට ගියාට පස්සේ මගේ රීල් වලට ගෙවනවා $0.02. මගේ qualify views 4,69,000කට ගෙවලා තියෙන මට $8.19ක් වගේ පොඩි ප්‍රමාණයක්. ඒ කියන්නේ views මිලියන එකට මම හිතනවා ගෙවනවා $20කට වැඩි ප්‍රමාණයක් මෙතන ගෙවන්න ඉඩ තියෙනවා qualify views මිලියන එකට. නිකම් views නෙමෙයි qualify views මිලියන එකට $20කට වැඩිය ගෙවයි කියලා මම හිතනවා. ඒ ඇවිල්ලා රීල් වලට. අපි බලමු ෆොටෝස් වලට. ෆොටෝස් වලට ගෙවන වැඩි ගයිස්. ඇත්තටම කිව්වොත් මගේ එක ෆොටෝ එකකට ගෙවලා තිබ්බා $0.9ක් වගේ 0.09ක් වගේ ගෙවලා තිබ්බා qualify views 1000කට. ඉතින් මෙතන මේ කියන්නේ මේ සේරම එකතුවන්නේ. මෙතන qualify views 1000කට ගෙවන්නේ $0.03යි. qualify views 18,065කට ගෙවලා තියෙන්නේ 0.53ක්. ඉතින් සාමාන්‍යයෙන් ෆොටෝ වලට ගෙවනවා වැඩි. ඒ වුණාට රීල් යන ප්‍රමාණය වල රීල් වලට තමයි හොඳ. ටෙස්ට් වලට එහෙනම අඩුයි 0.01යි ගෙවන්නේ. qualify views 13,90කට ගෙවලා තියෙන්නේ 0.03ක් වගේ පොඩි ප්‍රමාණයක්. ඉතින් guys ඔය වගේ තමයි ගෙවන්නේ. ඇත්තම කිව්වොත් මම දන්න එක දෙයක් තියෙනවා. හරි ඒකට කලින් අපි මේක බලමුකෝ. අපි බලමු views ලක්ෂයකට වගේ ගියකට මට කීයක් ගෙවලා තියෙනවද කියලා. මේ content වල ලක්ෂ 3යි ගිය එකක් තියෙනවා. ඒකට මට ගෙවලා තියෙනවා $3.12. ලක්ෂ 3කට ගෙවලා තියෙනවා $3.12. ඒකේ qualify rate අපි මෙතන ගිහම confirmation views 1,71,000කටම ගෙවලා තියෙන්නේ $0.2යි rate එක. qualify views 1,71,000කටම ගෙවලා තියෙන $3.12ක් වගේ ගාණක් තමයි. ඉතින් ඔය ටික තමයි මට කියන්න තියෙන්නේ. ඇත්තම කිව්ව 1 million views වලට 10යි ස්කෝ වීඩියෝ එකකට $10-15ක් අතර ගෙවනවා ඇති කියලා මං හිතනවා. ඉතින් guys ඇත්තම කිව්වොත් මම ඕගොල්ලන්ට කියන්නම්. ඇත්තම කිව්වොත් ඕගොල්ලෝ YouTube එක වගේ YouTube එකයි Facebook එකයි සංසන්දනය කරොත් ඇත්තම කිව්වොත් YouTube එක හොඳයි කියලා මං හිතනවා. මොකද ඒකේ ගෙවන ගාන එහෙම වැඩි. ඇත්තම කිව්වොත්
සාමාන්‍යයෙන් Facebook එකට ලෝන් ටයිම් වීඩියෝ එකක් දැම්මොත්, ඒ කියන්නේ විනාඩි 10ක විනාඩි 5ක වගේ හොඳ වොච් ටයිම් එකක් එන වීඩියෝ එකක් දැම්මොත් අවුලක් නැහැ. 1 මිලියන් වල ඩොලර් 150 200ට වැඩිය නම් ලොවෙත් ගෙවනවා. ඒක ඉතින් වීඩියෝ එකේ සයිස් එක අනුව, කියන්නේ වීඩියෝ එකේ කාලය වැඩි වෙන්න Facebook එකේ ගෙවනවා වැඩි. ඉතින් ඇත්තම කිව්වොත් සෝෂල් මීඩියා අතරින් Facebook YouTube දෙකම එක සමාන වගේ යන්නේ. YouTube Facebook එක සමානව වගේ යන්නේ. ඒ අතින් මං හිතනවා YouTube හොඳයි කියලා, Facebook උත් අවුලක් නැහැ. ඉතින් ඔය ටික තමයි මට අද කියන්න තියෙන්නේ. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එකෙන් ගොඩක් අය දැනගන්න ඇති. ඒ කියන්නේ ලොං වීඩියෝ එකක් දැම්මොත් Facebook එකට ගෙවන ගාණ වැඩි. ස්කෝ ගාණ කියන්නේ 60 මිනිත් වලට අඩුවෙන් දැම්මාම, ඒ කියන්නේ දැන් මේකේ ගොඩක්ම ගෙවන්නේ, දැන් වීඩියෝ එක තියෙනවා කියමුකෝ. අපි වීඩියෝ එක තප්පර 10ක වීඩියෝ එකක් නම් ඒ තප්පර 10 ඉවර වෙනකම්ම ගොඩක් මිනිස්සු බැලුවා නම් අන්න ගෙවන ගාන වැඩි. qualify views කියන්නේ අන්න ඒකට. ඉතින් ලොං වීඩියෝ එකක් දැම්මොත් ගෙවන ගාන වැඩි. ඉතින් ඒ ටික තමයි කියන්න තියෙන්නේ. ඇත්තම කිව්වොත් Facebook එකට දානවා නම් කොමඩි කන්ටෙන්ට් දානවා නම් හොඳටම ගෙවනවා. මම දැන් මේක දාන්නේ කොමඩි කන්ටෙන්ට්. ඉතින් කොමඩි කන්ටෙන්ට් වලට විනාඩි 5ක 10ක වීඩියෝ එකක් දැම්මොත් හොඳ ගාණක් හම්බ කරනවා. ඔයගොල්ලෝ දන්නවා තියෙන මනීෂා අක්කා. එයාගේ පොඩි වීඩියෝ උනාට එයාගේ ලොකු පිරිසක් බලනවා. ඉතින් එයා හොඳ ගාණක් earn කරනවා. ඔයගොල්ලෝ YouTube එකේ දාලා තියෙන්නේ නැතිනේ. ඉතින් ඔය ටික තමයි මට කියන්න තියෙන්නේ. එහෙනම් ඉතින් මේ වීඩියෝ එක තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න කියලා මම ඔයගොල්ලෝගෙන් ඉල්ලනවා. එහෙනම් අපි යනවා.